මිනිමම් සපෝට් එක දීලා තියෙනවනේ. මේ ඒකේ මිනිමම් සපෝට් එකෙන් මේ අගය හොයා ගන්න ඕන. හරිද? එතකොට ඉස්සෙල්ලා කරන්නේ මෙතන දැන් අපිට තියෙනවනේ TID 8ක් තියෙනවා. ඒ TID 8 ගුණ කරන්න ඕන 130. 130 කියන්නේ අපිට 0.3 නේ. ඊට පස්සේ ගුණ කරාම ගුණ කරලා ඒක ආසන්න වැඩිම දශම ස්ථානයට තමයි වට යන්නේ. එතකොට ඒකේ අගයනේ 3. 3 තමයි මේ වැලියු එක මේකේ. මිනිමම් සපෝට්. හරිද? ඊට පස්සේ අපි හදනවා හෙඩර් ටේබල් එක. එතන A තියෙනවා, B තියෙනවා, C තියෙනවා, D තියෙනවා, E තියෙනවා. අපි ඊට පස්සේ එහෙම ලියලා මෙතන ගණන් කරගන්නවා. A කොච්චරක් තියෙද කියලා අපිට. A තියෙනවා 1 2 3 4 5 වතාවක්. එතකොට Aට 5යි, B තියෙනවා 1 2 3 4 5යි 6යි. Bට 6 ලියනවා, Cට ලියනවා 1 2 3යි. Dට ලියනවා 1 2 3යි 4යි 5යි 6ක් තියෙනවා Dට. ඊට පස්සේ ඊට බලනවා ඊට 1 2 3යි 4යි. ඊට පස්සේ අගයන් ටික ගත්තහම මේකට තමයි හෙඩර් ටේබල් එක කියන්නේ. ඊට පස්සේ ඒ හෙඩර් ටේබල් එක මේ අරගෙන තමයි අපි මේ අයිටම් ටික සෝට් කරගන්නේ. හරිද? ඉස්සෙල්ලම දැන් මෙතන මේ අපේ තියෙන්නේ මිනිමම් සපෝට් වැලියු එක 3යිනේ. අපි හිතමු මෙතන හැම එකම තියෙන 3ට වඩා වැඩි ඒවා. 3යි 3ට වඩා වැඩි ඒවා. හැබැයි මෙතන 3ට වඩා අඩු එකක් තිබ්බයි කියමු. දැන් මෙතන F තිබිලා F වලට අපි හිතමු නිකමට 1 තිබ්බා කියලා. අපි එතකොට මේක අයින් කරනවා. ඒ මේ වැලියු එක ගන්නෙ නැහැ. හරිද? එතකොට දැන් මෙතන හදිස්සියවත් ඒ F කියන එක තිබ්බොත් අපි F කපලා අයින් කරනවා. ඊටු ටික තමයි ගන්නේ. දැන් මේකේ හිම එකක් නැහැ. හැම එකම 3ට වඩා වැඩි හින්දා මේ අපි මේකේ තියෙන ඔක්කොම වැලියු ටික ගන්නවා. අරගෙන දැන් මෙතන ඉස්සෙල්ලාම බලනවා අපි. වැඩිම තියෙන B නේ මෙතනින්. ඉස්සෙල්ලාම B ලියා ගන්නවා. ඊළඟට වැඩිම මොකද්ද? A නේ. A ලියනවා. හරිද? ඊළඟට මොකද තියෙන්නේ? ඊළඟට තියෙන්නේ වැරදුනා. මෙතන තියෙනවානේ 6. B ළඟට D දීලා තියෙනවා 6. එතකොට D ලියන්නේ. හරිද? ඊළඟට A එනවා. හරිද? ඊළඟට එනවා E. E කීයද 4යිනේ. ඒ විදිහට මේ තියෙන ඔක්කොම ටික සෝට් කර ගන්න ඕන. දැන් මෙතන ආවත් එහෙම. B ඉස්සෙල්ලා එනවා. B වලගේ 6යි. ඊළඟට එනවා D එනවා. ඊළඟට A වලගේ එනවා. ඊළඟට එනවා E වලගේ. ඊළඟට C එනවා. ඒ C වලට 3යිනේ. C වලගේ අඩුයිනේ. ඒ වගේ මේ ඔක්කොම ටික සෝට් කර ගන්න ඕන. A E C ඊට පස්සේ B D A මෙතන තියෙන D විතරයි. ඊළඟට DP තියෙනවා. ඒක D වලගේ වැඩි. ඊළඟට D එනවා. ඊළඟට මෙතන අගේ වැඩිම මොකද්ද? D නේ. D ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ A එනවා. ඊට පස්සේ E වලගේ එනවා. ඊට පස්සේ මෙතන B C තියෙන. B වලගේ වැඩි. B ලියනවා. ඊළඟට C තියෙනවා. දැන් අපි අයිටම් ටික සෝට් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් මෙතනින් ෆ්‍රීකවන්සි ලිස්ට් එක ලියා ගන්න. F ලිස්ට් කියලා. හරිද? ඒක අපි ලියාගන්නේ මේකේ තියෙන අගයන් වලින්. ඒ කියන්නේ වැඩිම එකේ ඉඳලා මෙතන වැඩිම කීයද? අපේ B නේ. B ඊළඟට B වලින් පස්සේනේ අපේ D එන්නේ. D ලියනවා. ඊළඟට මොකද්ද? ඊළඟට එන්නේ B D ඊළඟට A. හරිද? ඊළඟට E එනවා. අන්තිමට C එනවා. මේක තමයි අපේ ෆ්‍රීකවන්සි ලිස්ට් එක වෙන්නේ. හරිද? ඊට පස්සේ මේ මෙතන ඊතල නෙමෙයි. හරිද? මේ ඊතලයක් ඇදුණා. මෙතන ඩෑෂ් දාලා ලියන්න හොඳද? ඩෑෂ් එන්නේ.
ඊට පස්සේ අපිට පුළුවන් ට්‍රී එක ඇඳ ගන්න. හරිද? ඉස්සෙල්ලා මේනේ රූට් එක. ඔන්න රූට් එක ඇඳගත්තා. හරිද? ඊට පස්සේ අපි මෙතන ඉඳන්